සදහවත් කාරුණික වාසනාවන්ත පින්වතුන් අද දවසේ ඉතාමත් වටිනා පින්කමක් නිමාවටපත් කරලා භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ පරිදි අනුජානාමි භික්ඛවේ බත්තග්ගේ අනුමෝදිතුන් කියන පරිදි දන්වලඳ අවසානයේ අනුශාසනාවන් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වතුන් ඉතාම ගෞරව පෙරදරිව බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුණු සිතින් අද දවසේ මේ උතුම් දානමය පින්කම නිමාවටපත් කරපු මේ වෙලාවේ හැමදෙනාම මේ කියන කාරණාවන් නුවණින් සිහිපත් කරන් නුවණින් කල්පනා කරන් නුවණින් දකින්න උත්සාහවත් වෙන්න. මම පෙරදී සඳහන් කළා වගේ පින්වතුනි අතිශයින් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක අතිශයින් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවාම අපි මේ බුද්ධ ශාසනයක් ඇසුරේ කටයුතු කළ යුත්තේ කොහොමද කටයුතු නොකළ යුත්තේ කොහොමද කියන කාරණය තෝරා බේරා ගන්නට බැරි වුණු කම නිසා අද මේ තවටත් සංසාර ගමනට කොටු වෙලා ඉන්නවා. ඒ නිසා ඔය ඇත්තන්ට යම් දවසක හිතුනොතින් බුද්ධ ශාසනයක් ඇසුරේ බණ දහම් අහලා නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්නට ඕනේ කියලා. අන්න එහෙම හිතුණු දවසට තමයි ඔය ඇත්තන්ට ධර්මයේ වටිනාකම තේරෙන්නේ. පින්වතුනි ඔය ඇත්තන්ට මේ කියන කාරණාවන් හොඳට සිහිපත් කරන්න. භාග්‍යවත් බුද්ධ ශාසනයක් කියලා කියන්නේ අතිශයින්ම කලාතුරකින්ම හම්බෙන අවස්ථාවක්. ඒ ලැබුණු අවස්ථාව කොයි වගේ දුර්ලභයිද කියන කාරණේ අපිට නොවැටහෙන තාක්කල් බණ අහන්න හිතෙන්නේ නැහැ. ඔය ඇත්ත මේ බුද්ධ ශාසනයේ දිහා දන්න කතන්දර ටිකට අනුව ආපස්සට හැරිලා බලන්න. ඒ හැරිලා බැලුවාම ඔය ඇත්තන්ට වැටහෙයි මේ බුද්ධ ශාසනය මොන වගේ එකක්ද කියලා. පින්වතුන් කල්පනා කරලා බලන්න මේ කියන කාරණාවලුත් එක්ක මේ බුද්ධ ශාස්ත්‍රීය නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කරගත්තු ශ්‍රාවකයෝ කිව්වහම හතර කොට්ටාසයයි. ඒ අය කාන්තා පිරිමි ළමා තරුණ මහලු උගත් නෝගත් දුප්පත් පෝසත් ඇති නැති පරතර මේ කිසිවක් නැති තැනක් තමයි බුද්ධ ශාසනයක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔය ඇත්ත මෙන්න මේ කාරණා තුනට නිතැතින්ම කොටු වෙලා ඉන්නවා. වැඩිපුර අහලා තියෙන්නේ මේ කාරණා තුන හින්දා. ඔය ඇත්ත වැඩිපුරම අහලා තියෙන්නේ මේ මනුස්ස ලෝකේ නිවන් දකින්න බෑ. දිව්‍ය ලෝකේ ගිහිල්ලා දෙවියන්ගෙන් බණ අහලා නිවන් දකින්න කටයුතු කරමු. ඒවත් පිළිවෙත් දම් ටික කරගෙන යමු කියලා. වැඩිපුරම අහලා තියෙන්නේ. තව පිරිසක් අහලා තියෙනවා මේ ජීවිතේ නිවන් දකින්න බෑ. මතු කවදක හරි නිවන් දකින්න කටයුතු කරමු කියලා. ඊට පස්සේ අපිට වැඩිපුරම ඇහෙන්නේ අපිට පොතපතේ සඳහන් වෙන්නේ අපි අලුත පැවිදි වෙන පුංචි සාමණේර හාමුදුරන් වහන්සේලාට කියලා දෙන්නේ මොකද්ද? මෛත්‍රී බුද්ධ ශාසනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හමුවේ බණ අහලා නිවන් දකින්න කියන කාරණේ කියලා දෙනවා. අපිත් ඒක දරා ගන්නවා, ඔය ඇත්තොත් දරා ගන්නවා. ඊට පස්සේ අපි මේ කාරණේ නුවණින් කල්පනා කරන්නේ නැහැ. හැබැයි මේ ලෝකයට පහළ වුණු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ශාසනයේ නිමා වෙන තෙක් මඟඵලලාභීන්ගෙන් අඩුවක් වෙන්නේ නැහැ කියලා. දැන් බුද්ධ ශාසනය නිමා වෙලාද? නිමා වෙලා නැහැ. ඒ කියන්නේ අද මඟඵලලාභීන් බිහි වෙන්න පුළුවන් කියන එක තව මෙහාට ඇවිල්ලා කල්පනා කරන අපිටත් නිවන් දකින්න පුළුවන්. එහෙනම් ඔය ඇත්ත කල්පනා කරන්නට ඕනේ මේ බුද්ධ ශාසනයක් අතිශය දුර්ලභයි කියලා නිකන් වචනෙට කිව්වට හරියන්නේ නැහැ. මේ ජීවිතේ නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කරන්න අර කාරණා තුනෙන් අපි බැහැර වෙන්න ඕන. මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියලා යම් කෙනෙක් දරාගෙන ඉන්නවා නම් ඒ දරා ගැනීම හිත තුළ තියෙනකම් බණ ඇහුවට තේරෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ යන්න ඕනි, දෙවියන්ගෙන් බණ අහන්න ඕනි කියලා දරාගෙන ඉන්න තාක්කල් ඇහුවට තේරෙන්නේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හමුවේ බණ අහලා නිවන් දකින්න ඕනි කියලා දරාගෙන ඉන්න තාක්කල් ඇහුවට තේරෙන්නේ නැහැ. ඒ නිසායි නුවණ මෙහෙවන්න කියලා කියන්නේ. එහෙනම් ඔය ඇත්තොත් නුවණින් කල්පනා කරන්න. පින්වතුනි, ඔය ඇත්ත මෙන්න මේ කාරණාවන් ටික හොඳට කල්පනා කරන්නකෝ. බහුතරයක් ඔය ඇත්ත අහලා තියෙන්නේ අපිට ඇහෙන්නේ අදටත් ඇහෙන්නේ නිවන් දකින්න මොනා කරන්න ඕනිද? අතහරින්න ඕනි කියලා. ප්‍රායෝගිකව කරලා බැලුවද? එහෙනම් ඔය ඇත්ත කරලා බලන්න. දැන් සියල්ල අතහරින්න කිව්වම අපි හිතාගෙන ඉන්නවා මේ අම්මා තාත්තා දුව පුතා රන් රිදි මුතු මැණින් දීපල වතු පිටිඩ කඩම් ආදී කොට ද්‍රව්‍ය වස්තු ටික අතහැරියාම හරි නිවන් දකින්නවා කියලා. එහෙම වෙනවද?
මම ඔය ඇත්තන්ට යෝජනාවක් කරනවා මේ කැලේ උඩ පැත්තට ඇවිල්ලා ඔය ඇත්තන්ගේ ඔය තියෙන දේවල් ටික ඔක්කොම අතහැර දාලා ඉඳගෙන ඉන්න කියලා. නිවන් දකින්නවද? නිවන් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මග ප්‍රතිපදාව සෝතාපට්ටි අංග 4 කියලා 4ක්. කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියලා කාරණා 4ක්. දැන් ඔය 4 වචනෙන් දන්නේ නැත්නම් ඒක ගැටලුවක් කරගන්න එපා. මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ වචන මතක තියාගෙන පාඩම් කරගන්න නෙවෙයි. එනිසා දැන් ඔය කියපු කාරණා 4 දන්නේ නැත්නම් ඒක එතකින් නවත්තන්න. හැබැයි මේ අහන ටික නුවණින් මෙනෙහි කරන්න. නුවණින් කල්පනා කරන්න. මම ඔය ඇත්තන්ට මුල ඉඳන් මෙන්න මෙහෙම කියාගෙන යනවා. දැන් ඔය ඇත්තෝ එදිනෙදා ජීවත් වෙන මේ කාලේ අද අපි ඉන්න මේ කාලේ ඉඳන් තමයි කල්පනා කරන්නේ. විශාඛා උපාසිකාව ගැන අහලා තියෙනව නේද? විශාඛා උපාසිකාවගේ කතාව දැනගෙන හිටියට අපි අපේ ජීවිතවලට දාගෙන බලන්නේ නැහැ. ඒක එක හේතුවක්. කතන්දරේ දන්නවා. විශාඛා උපාසිකාව කිව්වම අපි දන්නවා 7 අවුරුද්දෙන් සෝවාන් වෙනවා. ඒ සෝවාන් ආර්ය ශ්‍රාවිකාව කටයුතු කළේ කොහොමද කියලා විමසලා බලන්න දැන් නිකමට. විවාහ නොවි හිටියද? දරුවෝ හදන්න නැතුව හිටියද? රාන් රිදි මුතුමැණි පළඳින්න නැතුව හිටියද? සිටු වස්ත්‍ර දරන්න නැතුව හිටියද? නොකා නොබී ඒ කියන්නේ සිටු විශාඛා සිටු දියණියක් විදිහට හිටපු සිටු ගෙදර ඇල්හාල්බත් සමග තමයි එයාට ආහාර ගන්න තියුනේ. එහෙනම් අද බහුතරයක් හිතාගෙන ඉන්නවනම් රන් රිදි මුතුමැණි දීපල වතු පිට ඉඩකටම ඔක්කොම ටික අතහැර දාලා කන බොන එකත් අතහැර දාලා වස්ත්‍ර ටිකත් අතහැර දාලා නිවන් දකින්න කියලා එහෙම ශාසනයක් එදත් තිබ්බා. නිගණ්ඨනාත පුත්ත ළඟ. මේ බුද්ධ ශාසනය නිගණ්ඨ ශාසනය නෙවෙයි. ඒ නිසා ඔය ඇත්තන්ට තියෙන රන් බඩු ටික තියෙන ඇඳුම් ටික තියෙන ඉඩකඩම් ටික එසේ තිබියාවේ ඔබ නුවණින් ධර්මය මෙනෙහි කරන්න. ඔය ටික අතහැරියාට නිවන් දකින්නේ නැහැ. හැබැයි ඔය ටික අතහැරීමේ පහසුවක් තියෙනවා. අපිට තියෙන පහසුව ඔබට නැහැ. ওই පහසුව විතරයි තියෙන්නේ. හැබැයි එදා කාලෙත් ඔය ටික තිබ්බා. ගිහි ගෙදර හිටියා නිවන් මඟ සාක්ෂාත් කරපු ශ්‍රාවකයෝත් හිටියා නැති අයත් හිටියා. පැවිදි ජීවිතවලත් හිටියා නිවන් මඟ සාක්ෂාත් කරපු අයත් හිටියා නැති අයත් හිටියා. පෘථග්ජන භික්ෂූන් ශාසනයට එකතු වුණාට පස්සේ විනය පනවුවා කියලා කියන්නේ ඒ කියන්නේ මගපල්ලාභී නොවන අය ශාසනය ඇතුලේ ඒ වෙනකොට හිටියා මුල් අවුරුදු 20කට පස්සේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන හඳින පළඳින විදිහ වෙනස් කරයි කියලා නිවන් දකින්නේ නැහැ. කන බොන විදිහ වෙනස් කරයි කියලා නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ අපි කටයුතු කරන විදිහ, කටයුතු කාරණා ටික වෙනස් කරයි කියලා නිවන් දකින්නේ නැහැ. නිර්වාණගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ නුවණින් ග්‍රහණය කරන්න ඕන එකක්, ඥාන දර්ශනයක්. එහෙනම් ඔබ ඉන්න තරාතිරම නෙවෙයි වැදගත් වෙන්නේ නුවණ මෙහෙවීමයි වැදගත් වෙන්නේ. එහෙනම් මේ මනුස්ස ලෝකේ ඉන්න සියලු මිනිසයන්ට නුවණක් තියෙනවා. මේක බෞද්ධයන්ට විතරක් පොදු වුණු එකක් නෙවෙයි. ඇයි මෙහෙම කියන්නේ හේතුව? බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට පිටුතුනි බෞද්ධ කියලා පිරිසක් හිටියේ නැහැ. දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටීන් ගහන මිත්‍යා දෘෂ්ටීන් බහුල කාලයක තමයි බුදුරජාණන් වහන්සේ ලෝක පහළ ධර්මයේ දේශනා කරේ. අන්න ඒ මිත්‍යා දෘෂ්ටීන් පස්සේ ගිය අයම තමයි බුදුරජාණන් වහන්සේ හමුවේ ඇවිල්ලා බණ අහලා යථාර්ථය තේරුම් අරගෙන අවබෝධ කරගත්තේ. ඕක තේරුම් ගන්න ඔය ඇත්තන්ට මෙන්න මේ කාරණේ කියනවා. මම මුලින් කිව්වනේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියලා කාරණා දෙකක්. මෙන්න මේක අතිශයින්ම වැදගත්. ඔය දෙක නැතුව අපිට බුද්ධ ශාසනය හම්බ වෙන්නෙම නැහැ. මේ හම්බ වෙන්නේ අපිට ගස්ගල් ගොඩනැගිලි ආදී කොට භෞතික වස්තු මේ අපේ බුද්ධ ශාසනයට අදාළ සංස්කෘතිමය පසුබිම මේ හම්බ වෙන්නේ. ඇයි මං එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට බුදුන් දකින්නට ධර්මයේ දකින්න ඕනි කියලා. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ පින්වතුනි නුවණින් අවබෝධ කරගන්නවා කියන එකයි. ඒකට ධර්මයේ නුවණින් නොවටහා ගන්නා තාකල් අපිට බුද්ධ ශාසනය කියලා අපේ සංස්කෘතිය හම්බෙලා තියෙන මේ සංස්කෘතියට අදාළ කටයුතු ටික කරගෙන යන්නේ. ඒ ටික වැරදි කියනවා නෙවෙයි. ඔතනින් එහාට ඔය අත නුවණින් කල්පනා කරන්න ඕනි. ඒ කියන්නේ හරියට මේ වගේ. අපි ඉස්සෙල්ලා කරන්න ඕනි එක පිටිපස්සට කල් දාගෙන ඉන්නේ.
ඉස්සෙල්ලා කරන්න ඕනේ එක තමයි කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා සද්ධර්මයේ ශ්‍රවණය කරන එක. අපි ඒක පිටිපස්සට දාලා මේ කරගෙන යන කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට නිවන් දකි කියලා හිතන්න. හැබැයි පින් කරාම ඔයත් අහලා තියෙන කාරණා පහක් ලැබෙන පංචවිධ සම්පත්තියක්. ආයු වර්ණ සැප බල ප්‍රඥා කියලා. නේද? පංචවිධ සම්පත්තියක් ලබනවා මිසක් නිවන් දකින්නවා කියලා කිසි තැනක කියලා නැහැ. හරියට මේ වගේ ඔයත්තන්ට ශ්‍රීපාද කන්ද තරණය කරන මේ කාලේ දැන් යනවනේ. පළවෙනි පඩියට නැගලා කියන උඩට ඒවා කියලා යනවද? යනවද? යන්නේ නැහැ. නගින්න ඕනේ නේද? ඒ වගේ මේ බුද්ධ ශාසනයේ නිවන් සැප ලැබේවා කියලා එක තැනකට වෙලා ඉඳගෙන හිටියත් නිවන් සැපක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි කියලා ශ්‍රවණය තුලින් තමයි බුද්ධ ශාසනය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රුතමය ඥානය උපදවා ගන්න ඕනි. ශ්‍රුතමය ඥානය. අහලයි දැනගන්න තියෙන්නේ. ඕකට ඔය අතර මම උපමා උදාහරණ බුද්ධ ශාසනය ඇති පදන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ පහු කරගෙන ඇවිත් බුද්ධත්වයේ සාක්ෂාත් කරනවනේ. බුද්ධත්වයේ සාක්ෂාත් කළා ඉස්සෙල්ලම බණ කියන්න ඕනි කාටද කියලා නුවණින් බලනකොට උන්වහන්සේගේ නුවණට අහු වෙන්නේ එතෙක් ජීවත් වෙලා හිටපු පස්වග තවුසන් පස් දෙනා වහන්සේ. දැන් නිකම් මවල බලන්නකො දැන් බුදුරජාණන් වහන්සේ දුර තියා පස්වග තවුස හොයාගෙන වඩිනවා. පස්වග තවුසන් මේ පැත්තෙන් දැන් තීරණයක් කරන බුදු වෙන්න බැරි වෙලා ආය අපිව හොයන් එනවා කියලා. කිට්ටු වෙනකොටත් තීරණය කරනවා අපි 80ක් විතරක් පනවමු පෙර ගමන් යන්න ඕනෙත් නැහැ මොකක්වත් කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි ළඟට එනකොට ඉන්න බැරි වුණා. ඒ වුණාත් 80 පනවලා පාදෝණය කරලා පාසිවුරු පිළි අරගෙන ওই කටයුතු ටික කරලා කතා කරනවා මේ පස් දෙනා ආයුෂ්මතුන් කියලා. ආයුෂ්මත්වාදයෙන් කතා කරන පස්වග තවුසන් බුදුරජාණන් වහන්සේ මේ ශාසන විවහාරයේ ආයුෂ්මතුන් කියන වචනේ පාවිච්චි කරන්නේ කලින් පැවිදි වුණු කෙනෙක් පස්සේ පැවිදි වුණු කෙනෙක්ට කතා කරන්නේ. ඒකෝ පස්වග තවුසන් පැවිදි වෙලා කලින්නේ නේද? පස්වග තවුසන් කතා කරන බුදුරජාණන් වහන්සේට ආයුෂ්මතුන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කියනවා මට ආයුෂ්මතුන් කියලා කතා කරන්න එපා. මං බුදු වෙලා ඉන්නේ කියලා. පස්වග තවුස පිළිගත්තද? පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාට විශ්වාසය ඇති කරනවා මං ඔබට කිසි දවසක බොරු කියලා නැහැ කියලා. ඒ වෙලාවේ පස්වග තවුසන් බොරු කියලා නැති නිසා මේක ඇත්ත වෙන්න ඇති කියන තීරණයට ආවා මිසක් බුද්ධත්වය කියන කාරණේ බාහිරින් දැකලා අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරනවා. පළවෙනියෙන්ම ධර්මය අවබෝධ කරනවා අපි දන්නවා කොණ්ඩඤ්ඤ තවුසානෝ. කතන්දරේ දන්නවා. කතන්දරේ උඩින් කියාගෙන යනවා යටින් තියෙන ටිකත් කියලා. කොණ්ඩඤ්ඤ තවුසානෝ ධර්මය අවබෝධ කළාට පස්සේ විශ්වාසයි බුදු වෙලා තමයි කියන්නේ. දැන් අවබෝධ කළාට පස්සේයි විශ්වාසය ඇති වුණේ බුදු වෙලා කියලා. දැන් ඕක අපේ පැත්තට දාලා බලන්න. අපේ පැත්තට දාගෙන බලන්න ඕනේ අපි විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවා බුද්ධ ශාසනය කියන්නේ මෙහෙම එකක් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙහෙම එකක් කියලා අර පොතපතෙන් තිබුණු ඉගෙනගත්තු පරම්පරාවෙන් ආපු වැඩිහිටියන් කියලා දුන්නු ගුරුවරුන් කියලා දුන්නු ක්‍රමවේදයට අපි බුද්ධ ශාසනය ධර්මයේ තුලින් හඳුනාගෙන නැති නිසා තමයි ලාභ අලාභය ආසස් නිന്ദා ප්‍රශංසා සැප දුක්ඛි කම්පාවට පත්වෙන ස්වභාවයෙන් යුක්තව තාම වාසය කරන්නේ. සවයත තේරුම් ගන්න ඕනේ බුද්ධ ශාසනය හඳුනා ගන්නට එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඔය ක්‍රමය ඊළඟට මේ ශාස්ත්‍ර ඉතිහාසයේ තියෙන අනෙකුත් කතා ඇතුළට දාලා බලන්න. උපතිස්ස කෝලිත දෙන්නට ගුරුවරයා වෙනවා. උපතිස්ස පිරිවැජියට ගුරුවරයා වෙනවා අස්සජි මහරහතන් වහන්සේ. සජි මහරහතන් වහන්සේ කියලා කියන්නේ අවබෝධ කරගත්තු ශ්‍රාවකෙක්. මේ අහගත්තු හතර පද ගාතාව උපතිස්ස පිරිවැජියා ගිහිල්ලා කියනවා අනිත් තමන්ගේ යාළුවාට. ඊළඟට ඔය වගේ මේ ශාසනය ඇතුලේ දිහා බැලුවාම සාමාවතී බිසව ඇතුළු 500ට කල්යාණ මිත්‍රයා වෙනවා තමන්ගේ දාසිය කුජ්ජුත්තරාව.
එතකොට 16ක් කියලා එදා අහන්න නැතුව අතහැර දැම්මනම් 500 දෙනෙක්ට ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. සා හොඳට තේරුම් ගන්න අපි බාහිරින් කිරලා මැනලා බාහිර දිහා බලලා රූපෙ දිහා බලලා මෙයා නිවන් දැකලා වෙන්නේ නැති හරි හිමින් හරි සංසුන්ව යනවා හරි හිමීට කතා කරනවා හරි සංවරයි කියලා හිතන් හිටියොත් අපිට වරදිනවා. එසා ඔයත් දන්නවා වසලවාදයෙන් කතා කරා මහරහතන් වහන්සේ කියලා. පිරින්දවච්ච මහරහතන් වහන්සේ කතා කරන වසලවාදයෙන්. අදත් අපි පන්සලට යනකොට අපිට වසලයා මෙහෙවරෙන් කියලා කතා කරොත් අපි හිතනවා මේ හාමුදුරුවෝ නම් කිසි කමකට නැහැ වචනේ සංවර නැහැ කියලා නේ. එදා මිනිස්සුත් හිතුවා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහරහතන් වහන්සේ කෙනෙක් කියලා. අන්න අපිට බාහිරින් කිරලා මැනලා බලා ගන්න බැරි. ඔයත් අහලා තියෙනවා විශාඛා උපාසිකාව කියලා කියන්නේ පංච කල්යාණින් යුක්ත කාන්තාවක් කියලා. දැන් හිතන්නකො පංච කල්යාණින් යුක්ත කාන්තාවක් අර මහමෙහෙල පළඳනාවත් පළඳගෙන සිටු ගෙදර තියෙන සිටු වස්ත්‍රات ඇඳගෙන අද අපිට හම්බුනොත් කොහොමද හිතාගන්නේ මේ සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක් කියලා? පුළුවන්ද? කිසිසේත්ම බෑ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා හොයාගන්න වෙන්නේ ඔය ඇත්තන්ට ධර්මය අවබෝධ වුණු දවසට විතරයි. ඇහුවා කියලා තේරුනේ නැත්තම් කල්යාණ මිත්‍රයා හඳුනා ගන්නත් බෑ. ඒ නිසා මේ බුද්ධ ශාසනය පිළිබඳව හොඳට දැනමැනගෙන හොඳ අවබෝධයෙන් යුක්තව මේ කටයුතු කාරණා ටික කරන්න ඕනි. විශාඛා උපාසිකාව 7 අවුරුද්දෙන් සෝවාන් වෙලා අනිත් කටයුතු කාරණා ටික කරගෙන ගියා. අපි අපේ සංස්කෘතියට කොටු වෙලා ඒ ටික කරගෙන ගිහින් කවදාක හරි නිවන් දකි කියලා හිතන් ඉන්නවා. ඒ කියන්නේ පිටුතර අපි කන පිට යන්නේ. මං කියන්නේ ඒ ටික වැරදි කියන එක නෙවෙයි. ඔය ඇත්තෝ මුලින් තබා ගත යුත්ත පස්සට කල් දාගෙන ඉන්න එකයි වැරද්ද තියෙන්නේ. එහෙනම් ඔන්න ඔතෙන්ට ඇවිල්ලා ඔය ඇත්තෝ මේ බුද්ධ ශාසනයේ වටිනාකම හොඳට තේරුම් බේරුම් කරගන්න. මේ අතිශයින් දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ. අතිශයින් දුර්ලභ බුද්ධ ශාසනයේ මනුෂ්‍ය ආශ්‍රය කියලා කියන්නේ තා අල්පයි. මේ මනුෂ්‍ය ආශ්‍රය ගිලහුණාට පස්සේ අපි දන්නේ නැහැ මොකක් වෙනවද කොහොම වෙනවද කියලා. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන අදහන ඔය ඇත්තෝ පින්වතුන් කල්පනා කරන්න දිව්‍ය ලෝකේ යන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හතර අපායේ වැටෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නැවත මනුස්ස ලෝක උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපි ඒකාන්ත වශයෙන් දන්නවා අද ඉන්නේ මනුෂ්‍ය ලෝකේ කියලා. නේ අද ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. එහෙනම් අද ඉන්න මේ මනුෂ්‍ය ලෝකේ අපිට කාටත් නැති සම්පතක් හම්බෙලා තියෙන මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඔයත් අරාබි කරේ ඉපදුනා නම් මෙහෙම එකක් හම්බෙන්නේ නැහැ. ඔයත් වෙන දේශයක ඉපදුනා නම් මෙහෙම එකක් හම්බෙන්නේ නැහැ. ඔය කරන ටිකවත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයත් මහා භාග්‍ය සම්පන්නයි. මේ මහා භාග්‍ය සම්පන්නේ භාවයේ උපරිම ඵල ප්‍රයෝජන ලැබීම කියලා කියන්නේ ධර්ම අවබෝධයටපත් වීම කියන කාරණේ සාක්ෂාත් කරගන්න. මම ඒකට උපනිශ්‍රයක් විදිහට මෙන්න මේ ටික කියන් යනවා. පාලි වචන මොකොත් නොකිය මේ කියන ටික හොඳට ග්‍රහණය කරගන්න. දැන් මනුස්ස ලෝකේ ඉන්නවනේ මේ ඔක්කොමලා ඔය ඇත්තෝ විවිධ කටයුතු කාරණා කරගෙන යනවා. ඒකත් ටිකක් කියන්නම්. බිම්බිසාර මහ රජතුමා සෝවාන් වුණාය කියලා රාජ්‍යත්වයේ පැහැර හැරියේ නැහැ. රජකම් කළා. විශාඛා උපාසිකාව සෝවාන් වුණා කියලා දැසි දසුන්ගේ කටයුතු කාරණා ටික දුවදරුවන්ගේ කටයුතු කාරණා ටික සැමියාගේ කටයුතු ටික නැන්දා මාමාණ්ඩි කටයුතු ටික පැහැර හැරියේ නැහැ. ඒ ටික කළා. ඒ විදිහට මේ ශාසනය දිහා ඇරලා බැලුවාම නිවන් දැකපු ශ්‍රාවකයෝ තම තමන්ගේ කටයුතු නවත්තලා ගල් පිළිමයක් වගේ හැංගිලා හිටියේ නෑ. මේ කියන්නේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ ඕ කට්ටිය උන් හිටියේ එක තැන නවතිනවා කියන එක නෙවෙයි. ඔය ඇත්තන්ගේ කටයුතු කාරණා නවතිනවා එකක් නෙවෙයි. අවබෝධ ඥාණයෙන් වාසය කරනවා කියන එක. එහෙනම් අවබෝධ ඥානය පිණිසයි අවශ්‍ය කරන කාරණා ටික කියන්නේ. ඒ අවබෝධ ඥානය කියලා කියන්නේ ඔය ඇත්තෝ ඇඳගෙන ආපු ඇඳුම නෙමෙයි. හේතුව තමයි අඟුලිමාල බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනකොට පින්වතුනි කාලෙකින් නාලා නැහැ. කාලෙකින් කෙස් රැවුල් කපලා නැහැ. කුණු ගඳ ගහමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව එක්කන් ගිහිලා නාවලා ඉස්රාවුල් බාලා සුදු ඇඳුම් අඳලා ඒව කරන්න ගියේ නැහැ. අඟුලිමාලට බණ කිව්වා අඟුලිමාල අවබෝධ කරගත්තා. ඊළඟට ඔය ඇත්තන්ගේ ජීවිතේ ඔය ඇත්තන්ට වැරදුණු තැන් ඇති. හැබැයි අම්බපාලිට තරම් වැරදිලා නැහැ. අන්න එහෙම අම්බපාලි ධර්මය අවබෝධ කරගත්තා. අඟුලිමාලට තරම් ඔය ඇත්තන්ට වැරදිලා නැහැ. එහෙම අඟුලිමාල ධර්මය අවබෝධ කරගෙන මහරහත් භාවයේ සාක්ෂාත් කරගත්තා.
ජීවිතවල හොඳ නරක වරදීම් නිවැරදිව ඔය ඔක්කොම තියෙන්න පුළුවන්. හැබැයි අද වර්තමානයේ ඔබට නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්න පසුබිමක් සකස් කරගත්තා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨම කාරණය වෙන්නේ. දැන් එහෙනම් මේ ජීවත් වෙන කාලේ මේ අද දිහා මේ අද වර්තමානයේ දිහා ඔය ඇත්ත හොඳ නුවණින් බලන්න. දැන් ඔය ඇත්ත මේ ජීවත් වෙන කාලේ මොනවා හෝ යමක් කරලා හම්බ කරනවානේ නේ. හම්බ කරන්නේ නැති අයත් බලාපොරොත්තුෙන් ඉන්නවනේ. දැන් ලොකු කුඩා හැම දෙනාම ඉන්නවනේ මෙතන. ඔක්කොමල කල්පනා කරන්න කොයි විදිහට කොයි ආකාරයෙන් කොහොම හම්බ කරා. අන්තිමේට කරන්නේ බඩගින්නට කාලා පිපාසිත බීලා මැසි මදුරු උදුරෙන් අවුවේ මැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න ගයක් හදාගෙන ඇඳුම් ටිකක් අරගෙන ලෙඩට දුකට බෙහෙත් තරම් තියෙන ඔච්චරයි කරන්නේ. දැන් මේ ලෝකේ ඉන්නවනේ බිලියන් ට්‍රිලියන් පෙති දක්වා කට්ටිය. මහා විශාල ධනස්කන්ධයක් තියෙන අය. ඒ අය කොච්චර දර දහන්නේ කොච්චර හම්බ කරත් දවසට ලක්ෂය දවසට කෝටි 10 කෝටි 10 කොහොම හම්බ කරත් අන්තිමේට කරන්නේ මොනවද? අර මං කියපු හතර විතරයි. මොනවා කරත් කරන්නේ කාරණා හතරයි. ඔය ඇත්තොත් ඔය ටික කරන හිඟා කන මිනිස්සයා. හිඟා කන මිනිස්සයා කරන්නේත් ඔය හතර විතරයි. බඩගින්නට කනවා, පිපාසිත බොනවා, මැසි මදුරු උදුරෙන් අවුවෙන් වැස්සේ පින්නෙන් ආරක්ෂා වෙන ක්‍රමවේදයක් හදාගන්න ලෙඩට දුකට බෙහෙත් ටිකක් ගන්නවා. දැන් ඔය ඇත්ත මේ ඉඳගෙන ඉන්න ඔය ඇත්ත මට කල්පනා කරලා කියලා කියන්න ජීවිත කාලේ දැන් මෙතුවක් ඔය හතර කරගෙන ආවනේ. බඩගින්න නිවිලා ඉවරද? පිපාස නිවිලා ඉවරද? මැසි මදුරු උදුරෙන් අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙලා ඉවරද? රෝගාබාධයෙන් ආරක්ෂා වෙලා ඉවරද? ඉවර නැහැ. මේ අපි හාමුදුරුවෝ මෙහෙන් වහන්සේලා අපි කරන්නේත් ඔය ටිකනේ. ඔය අතෝ ගෙනත් දෙනවා. ඒ ටික පරිභෝග කරගෙන අපි කියන සිව්පසේ කියලා. දැන් කුසගිනි වේදනාව නිවිලා ඉවර නැහැ. හරිද? අද දවසේ කෑවා කියලා හෙට නොකා ඉන්නේ නැහැ. ඒ කියන්නේ පින්වතුනි මේ කරන්නේ නිවලා ඉවර කරන්න බැරි වැඩක් තමයි මේ කරගෙන යන්නේ. අපි කියනවා ඒකට ජීවත් වෙනවා කියලා. ජීවත් වෙනවා කියලා කරන්නේ ඔය හතර. ඒක මේ ලෝකේ ඉන්න සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම කරනවා. ජීවත් වෙනවා කියලා ඔය හතර කරනවා. ඊළඟට ඔයත් කල්පනා කරන්න මනුෂ්‍ය ලෝකේ තව 100,000 වාරයක් ඉපදුණා. ඔය ටික තමයි. හතර අපායේ වැටුණත් ඒ අයත් ඔය ටික කරනවා. හැබැයි ඒ අයට මේක කියලා වටහලා දෙන්න බෑ. දිව්‍ය ලෝකයේ පින්වතුනි ඔයත් අහලා තියෙනවා හිතූ පැතූ සම්පත් හම්බ වෙනවා කියලානේ. දෙවියන් ලෙඩ හැදෙනවද? ලෙඩ හැදෙන්නේ නැහැ. දෙවියන්ට වස්ත්‍රාභරණ ලැබිලා තියෙන්නේ. දෙවියන්ට දිව්‍ය භෝජන සහ දිව්‍ය ඕජාව අවශ්‍යයි කියලා හිතුණු වෙලාවට හම්බ වෙනවා. දුකයි පීඩායි කියලා දැනෙයිද? දුකයි පීඩායි කියලා දැනෙන්නේ නැතුව අවබෝධ කරගන්න හිත් පහළ වෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දීර්ඝායුෂ්ක දිව්‍ය තලවල නිවන් දකීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හොඳට තේරුම් ගන්න මේ ඉන්න ඕනි හොඳම තැන තමයි ඉන්නේ. මනුෂ්‍ය ලෝකෙත් ඉන්න ඕනි හොඳම තැන ඉඳලා ඔබ මේ බුද්ධ ශාසනය අතහරිමින් යනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි නිවන් දකින්න සියල්ල අතහරින්න ඕනි කියලා දරාගෙන ඉන්න එක. සියල්ල අතහරින්න ඕනි කියලා දරාගෙන ඉන්න එක තමයි ප්‍රධාන හේතුව. සියල්ලම අතහැරලා ඇඳුමුත් අතහැරලා හිටපු කෙනෙක් බුද්ධ කාලේ හිටියා නිගණ්ඨනාථ පුත්ත කියලා. හැබැයි නිවන් දැක්කද? නැහැ. ඒ නිසා තේරුම් ගන්න මේ සියල්ල අතහරින ප්‍රතිපදාවක ඉක්මුණා කියලා නිවන් දකින්නේ ඒක ඔබට පහසුවක් විතරයි. දැන් ඔන්න ජීවත් වෙන කාලේ ඔයත් දන්නවා කුසගිනි වේදනාව, පිපාස වේදනාව, මැසි මදුරු උදුර අවුව වැස්ස පින්න රෝගාබාධ නිවලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ කන්න බොන්න එපා කියලාද මේ කියන්නේ? එපා කියලා නෙවෙයි කියන්නේ. දුවන වේගෙ වැඩි. ඒ හින්දා කියන දේ තේරෙන්නේ. ඇයි? අපිට මේ තියෙනවා මදි කියන තැනනේ ඉන්නේ. ඒ හින්දා බණ අහන්න හිත පහළ වෙන්නේ නැහැ කියන දේ තේරෙන්නේ. ඒ නිසා ඔන්න ඔය ඇතු දැන් එක තැනකට ඇවිල්ලා තියෙනවා දිව්‍ය ලෝක නුවණින් දැන් කල්පනා කරන්න, මනුෂ්‍ය ලෝකේ මතු මනුෂ්‍ය ලෝකේ නුවණින් කල්පනා කරන්න, අතර අපායත් නුවණින් කල්පනා කරන්න. එතකොට වැටහෙයි මේක තමයි හොඳම කාලේ කියලා. ඇයි? ඇස් පේනවා, කන් ඇහෙනවා, ඇවිද කර ගන්න පුළුවන්, යමක්කම තේරුම් ගන්න පුළුවන් තැනක ඉඳලාත් අපි
අනේ මේකේ බෑ කවදාක හරි නිවන් දකින්නවා කියලා හිතාගෙන යනවා. ඕක තමයි තියෙන මෝඩකම. ඒ නිසා හොඳට තේරුම් ගන්න අද ලැබපු මනුස්ස ජීවිතේ දැන් ඔය ඇත්ත තමන්ගේ දිහාට හැරිලා බලන්න. මං ඉතාම කෙටියෙන් පොඩි වෙලාවක් අරගෙන කියනවා මේක. මං මෙතන ඉන්නවනේ දැන් 10ක් 15ක්. ඔය ඇත්තන්ට කියනවා මම දැන් අපි හැම එකටම මම කියලා කියනවනේ. මං කියනවා මාව පෙන්නන්න කියලා. අපි පෙන්නන මේ ඉන්නේ මං කියලානේ. එහෙමනේ පුරුදු වෙලායි. දැන් මේ ඉන්නේ මං කිව්වහම අපිට කේස්ලෝම් නියදත් හැම තමයි ඉස්සලා මුණ ගැහෙන. අපි කියනවා කේසාලෝමා නකාදන්තා තචෝ කියලා. පහයි. මං අහනවා මම කියන්නේ කෙස්ද ලොම්ද නියද දත්ද හැමද? කෙස් වලට මම කියන්නත් බෑ. ලොම් වලට මම කියන්නත් බෑ. දත් ටිකට මම කියන්නත් බෑ. හැමට මම කියන්නත් බෑ. නියපොතු වලට මම කියන්නත් බෑ. හැබැයි ඔයත් කල්පනා කරන්න කේසාලෝමා නකාදන්තා තචෝ කියනකොට අතීතයේ මහරහත් භාවයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයොත් හිටියා. ඒ කොහොමද උනේ කියලා අපි අද හොයන්න ඕන. හොයන්න නැතුව වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට දෙතිස් කුණපයක් කතා කරනවා. කේසාලෝමා නකාදන්තා තචෝ මන්සන්නහාරෝ අට්ටි අට්ටි මිච්ඡා කියලා ඔහොම 32ක් ගැන කතා කරනවා. මේ 32ම දිහා බැලුවාම 32කින් එකටම මම කියලා කියන්න බෑ. දැන් ඔය ඇත්තන්ට මං කියනවා මං ගැන කියන්න කියලා. ඕ කට්ටිය මම කියන එක හිතේ තියාගෙන වෙන මොනවා හරි විස්තර කරනවා. මගේ නම මේකයි මං අහවලා මං පිරිමි මං ගැහැණු කියලා මම කියන එක හිතේ තියාගෙන විස්තරයක් කරනවා. නුවණින් බලන්නෙක් මෙන්න මේ නුවණ උපදව ගන්න. හරහට හිටි කාලේ මතකද? අතදරු කාලේ මතකද? මතකයි? අතදරු කාලේ දන්නේවත් නැහැ. අන්න අතදරු කාලේ දැනන් හිටියද මං ගෑනු මං පිරිමි ඉන්නේ මනුෂ්‍ය ලෝකේ කේස් ලොම් නිය දත් හැම නැත්නම් කේසාලෝමා නකාදන්තා තචෝ මන්සං කියලා මේ 32 ගැන දැනන් හිටියද? දන්නේ නැහැ. හැබැයි දැන් දන්නව නේද? දැන් දන්නවනේ කේස් ලොම් නිය දත් හැම ඇට මාස් ලේන හර ආදී කොට මෙහෙම කෑලි කෑලි නිකන් අහලා හරි තියෙනවනේ. දැන් දන්නවනේ. පොඩි කාලේ නොදන්නා જાති දැන් දන්නවා. කොහොමද? මොකද්ද වෙලා තියෙන්නේ? අහලා දැනගෙන තියෙන්නේ. අහලා දැනගෙන මතක තියාගෙන ඉන්නේ. හරිද? දැන් ඕකම තේරුම් ගන්න මේ ඉඳගෙන ඉන්න වෙලාවේ අතීතය අමතක වෙලා ගියොත් කියලා හිතන්න මේ මොහොතේ නම් අතීතය අමතක වෙලා ගියොත් අහම්බෙන් හරි මං ගැන කියන්න පුළුවන්ද? බෑ. භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මානසිකාර සම්භවෝ සබ්බේ ධම්මා. මේ සියලු ධර්මතා මානසිකාරයක් කිව්වාම මම ඇතුළු සමස්තය පිළිබඳව මානසිකාර කිරීමක් තියෙන හිතින් ගෙනල්ලා දෙන්නේ. ඔය ඇත්තන් ඔතන ඔහොම ඉඳගෙන ඉන්නකොට හාමුදුරු කෙනෙක් ඉස්සරහින් මුණ ගැහෙනවා කියලා මේ පැත්තෙන් කියන්නේ. ඔබේ පැත්තෙන් කියන්නේ. හාමුදුරු කෙනෙක් මගේ ඉස්සරහා ඉඳගෙන ඉන්නවා කියනකොටම මම සහ ලෝකයේ කියන අන්ත දෙකම හදලා දෙනවා හිතින්. මම ඕක තව තේරුම් ගන්න මෙහෙම කියන්නේ. දැන් ඔය ඇත්ත ඔක්කොටම හැඟීමක් තියෙනවා. මුලුගල ආරණ්‍ය ධර්මශාලාවේ ඉඳගෙන ඉන්නවා. මේ ආරණ්‍ය තියෙන වැල්ලවාය පැත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ ශ්‍රී ලංකාවේ ලෝකේ සෞරාග්‍රහ මණ්ඩලයේ. දැන් නේද මානසිකාර කරේ? මම ඇතුළු සමස්තයම මේ දැන් මේ ක්ෂණේ මානසිකාර කරගත්තා. ඒ විදිහට පින්වතුනි අපි ඉගෙන ගත්තු අහගත්තු දැනුම් සම්භාරය තමයි මම සහ ලෝකය කියන අන්ත දෙකම හදලා දෙන්නේ. ඕක අභිධර්ම පිටකයේ කියනවා ලිංග නිමිති උද්දේශයන්ට සාපේක්ෂව තමයි මම ලෝකය කියන අන්ත දෙකම නිර්මාණය කරලා දෙන්නේ කියලා. ඔන්න ඔතනින් ඔය ඇත්ත බුද්ධ ශාසනයේ ගවේෂණය නොකරන තාක්කල් ධර්මය කියලා අංශු මාත්‍රයක්වත් හම්බ වෙන්නේ නැහැ.
ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ හිත නැමැති ලෝකය මම ලෝකය කරගෙන දෙපැත්ත පනවලා තියෙන්නේ හිතින්මයි කිය. මේක වචන වශයෙන් දරා ගැනීමට එහා ගිහින් ඔබ නුවණින් දකින්න ඕනේ. ඕන කෙනෙක්ට මේ ටික අහලා මතක තියාගෙන අපිට කියන්නත් පුළුවන්. හැබැයි නුවණින් දකින්න දැක්ම උවිත හාත්පසින්ම වෙනස්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි හිත කියලා කියන්නේ මායාවක් කියලා. නැත්නම් විඥාණය කියන්නේ මායාවක්. ඔය ඇත්තන්ට මම මායාව උපමාව කියනවා. දැන් මායාකරුවෙක් මැජික් කරුවෙක් කියලා හිතන්නකෝ. මැජික් කරුවෙක් මෙතෙන්ට ඇවිල්ලා අපි හිතමු සිංහෙක් මවනවා. මෙතෙන්ට ඇවිල්ලා සිංහෙක් මවනවා. දැන් මෙතන හිටියේ නැති කෙනෙක් අර දොරකඩින් එනකොට එයාට පේන්නේ මොකක්ද ඉස්සෙල්ලම? සිංහෙක් ඉන්නවාමයි කියලානේ පේන්නේ. නේද? හැබැයි ඔය ඇත්ත දන්නව නේද මෙතන මවාපු එකෙක් ඉන්නේ කියලා. හැබැයි මවපු කෙනා දන්නව නේද මැව්වෙක් කොහොමද කියලා. ආන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා නම් හිත කියන්නේ මායාවක් කියලා මැව්වේ කොහොමද කියලා අවබෝධ කරගන්න. අන්නේ අවබෝධඥානය උපදවා ගැනීම පිණිසයි බුද්ධ ශාසනය ඇසුරු කිනිසුරු කරන්නට ඕනේ. ඒ නිසා අන්න අර පොත්පත් සියල්ල පාඩම් කරගත්තත් ඒ ටික ඔක්කොම දරාගත්තත් ගාථා සියල්ල කටපාඩමින් දරාගත්තත් බුද්ධ ශාසනය කියලා අපි ආයේ සංස්කෘතියට කොටු වෙනවා. සංස්කෘතියට එහා ගිහිල්ලා ධර්ම ගවේෂණය කරන්නෙක්ට ඒකාන්ත වශයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරගන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔය ඇත්ත නුවණින් දකින්න මේ කියන කාරණේ මන් දැන් මෙතන ඉඳන් කියන ඔය ඇත්ත දරාගෙන යනවා. අපිට හම්බෙන බහුතරයක් අර කාලාම සූත්‍ර දේශනාව වගේ තමයි. ඒ කතාවේ කියනවා කාලාම නියම් ගමට බුදුරජාණන් වහන්සේ වැඩියෙන් පස්සේ කාලාම වැසියෝ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. කොහොමද ප්‍රශ්න කරන්නේ? මේ ගමට එක එක කාලවලට ශාස්ත්‍රූවරු වෙනවා. ඒ එන ශාස්ත්‍රූවරු ඔක්කොම කියනවා අපි කියන එක පිළිගන්න, අපි කියන එක පිළිගන්න, අපි කියන එක පිළිගන්න. කාලාම වැසියෝ අහනවා ඔබ වහන්සේ කියන එකත් අපි පිළිගන්න ඕනද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. අහලා නුවණට වැටහෙනවා නම් පිළිගන්න කියලා. ඔබ කරන්න ඕනේ අහලා නුවණට වැටහෙන ටික පිළිගන්න ඕනේ. ඒ නිසා අපි දන්නා කාලේ ඉඳන් බුද්ධ ශාසනය ඇසුරු කරගෙන අපි දරාගත්ත දේවල් නැත්ත කියලා ඉන්න තාක්කල් අපි රැවටිලා තියෙන්නේ අපේම හිතටයි කියලාවත් අපිට වැටහෙන්නේ. ඇයි? අර පොත් 57 පාඩම් කරගත්තා කියලා හිතමුකෝ. දැන් ඕක දැකලවත් නැති අය ඉන්නවා. ඒ කෙනෙක්ට ඔහොම කියන්නේ එයා ඒක පරිහරණය කරපු දෙයක්. හැබැයි ඔයත් කල්පනා කරන්න පොත් 57 පාඩම් කරගත්තා කියලා. මේ පාඩම් කරගත්තු දැනුමක් නේ තියෙන්නේ. ඒ දැනුම හිතේ නේද තියෙන්නේ. ඒ වගේම ඔයත් විභාග ආදී පාස් කරලා රැකිරක්ෂා මට්ටමට දක්වා තමන්ගේ ක්වොලිෆිකේෂන්ස් හදා ගන්න නැත්නම් තමන් අධ්‍යාපන ලැබපු අධ්‍යාපන මට්ටම් ගොඩනගා ගන්න. ඒ අධ්‍යාපන මට්ටම් ඔක්කොම තියෙන්නේ හිතේ. වෛද්‍යවරයාගේ වෛද්‍ය වෘත්තිය ඉවර වෙනවා පින්වතුනි කෝමා වුණු දවසට. නැත්නම් අතීතයේ අමතක වෙච්ච දවසට එයා වෛද්‍යවරයෙක්ද කියලාවත් දන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේත් ඕක. අපි දැනුම් සම්භාරයේ ගොඩ නගාගෙන මම තමයි උගත, මම තමයි ජගත, මම තමයි පඬිතයා කියලා ගොඩ නගාගත්තු බහුතරයක් පිරිසක් තමයි අපිට අද වර්තමානයේ මුණ ගැහෙන්නේ. ඔයත් තේරුම් ගන්න ඕනේ අපි රැවටිලා තියෙන්නේ අපේම හිතට. හිතින් ඇඳපු චිත්‍රයක හිතින්ම අතරමං වෙලා කියලා කියන්නේ ඒ නිසා. ඔයත් තේරුම් ගන්න මම කියන එක ගැන හොයන්න. මං කිව්වට නෙවෙයි හොයන්න. ඔබ ඉගෙනගත්තු අහගත්තු දැනුම් සම්භාරයෙන් ඔය මම වශයෙන් දරාගත්තු කොටස හැලිච්ච ගමන් මම කියලා එකක් කියන්න පනවන්න විදිහක් නැහැ. කොටින්ම කිව්වොත් එහෙම මේ තියෙන්නේ මානසිකාර කිරීමක් තියෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා කියනවා කිව්වට වචන ටික විතරයි. එසා ඔය ඇත්ත මේ කැලේ කොලේ ඇවිදිනකොට තට්ටු කරලා බලන්න අතපත ගාලා බලන්න ඇත්තටම හම්බ වෙන දේවල්ද මේ නැත්තම් මානසිකාර කරන දේවල්ද කියලා. දැන් කොස් ගහ ළඟට ගිහිල්ලා කොස් ගහට අත තියාගෙන බලන්න අතට කොස් ගස් හම්බෙනවද කියලා. නෑ දැනීම මාත්‍රය අරබයා මේ කොස් ගසක් අපේ වත්තේ තියෙන කියන මානසිකාරයෙන් කරන්නේ. හරිද? දැනීම මාත්‍රය කියලා නිගමනය දෙන්නේ.
මෙතනින් නෙවෙයි ඒක දෙන්නේ හිතින්. දැනීමක් කියන කාරණය පවා හිතින් ගොඩනගලා දෙන්නේ. එහෙම බැලුවාම පින්වතුනි අපි ඇත්තටම තනි පුද්ගලයෙක් විදිහට කිසි දවසක කිසිවෙක් මුණ නොගැසුණු කාටවත් කවුරුත් මුණ ගැහිලා නැහැ. මුණ ගැහිලා තියෙන්නේ අපේ මානසිකාරයමයි. ඒ නිසා අනුන් වෙනුවෙන් හැවෙන්න, අනුන් වෙනුවෙන් සතුටු වෙන්න, අනුන් වෙනුවෙන් මෙහෙම කරන්න යනවා කියලා ඔය ඇවිස්සෙන්නේ රාග ගින්න. එක පැත්තකින් ද්වේෂ ගින්න. ඔන්න ඔය රාග ද්වේෂ දෙක හඳුනා ගන්නාට තමයි මේ බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ. නිසා උතෙන්ට එනකන් කල්පනා කරන හොඳ සිහි බුද්ධියක් උපදව ගන්න. අද ඔබට බුද්ධ ශාසනයක් කියලා හම්බෙලා සංස්කෘතිය මත පදනම් වෙලා ඊතර ඉඳන් නිවන් දකින්නවා කියලා හිතුවොත් අර ශ්‍රී පාද කන්ද නගින්න ගිහිල්ලා පළවෙනි පඩියට නැග්ගා වගේ. එතනින් එහාට ප්‍රාර්ථනාවක් කළා වගේ වෙනවා. එහෙම එකක් නෙවෙයි බුද්ධ ශාසනය තියෙන්නේ. හම්බෙන්නේ පළවෙනි අවස්ථාව අවසාන අවස්ථාව බවට පත් කරගන්නට ඕන. අතීත ශ්‍රාවකයෝ එහෙමයි. ඒ අයට බුදුරජාණන් ඇසුරු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මුණ ගැහෙනකොට ඒ මුණ ගැහෙන අවස්ථාව ප්‍රථම සහ අවසාන අවස්ථාව කරගත්තු ශ්‍රාවකයෝ බහුතරයක් ඉන්නේ. අතලොස්සක් පිරිස තව තව අහලා ඒත් අවබෝධ නොවුණු ශ්‍රාවකයෝත් ඉන්න. දැන් කොසල් රජතුමා කියව කොච්චර බණ කිව්වත් කොසල් රජතුමාට අවබෝධ වෙලා නැහැ. කෝසල සංයුක්තය කියලා වෙනමම එකක් තියෙනවා. සංයුක්තිකයි වෙනමම කොටසක්ම තියෙනවා. හැබැයි කොසල් රජතුමාට ඒ ධර්මය අවබෝධ වෙලා නැහැ. හැබැයි බහුතර ශ්‍රාවකයෝ ඉන්න අහපු ප්‍රථම අවස්ථාවෙන්ම අවබෝධ කරගෙන යථාර්ථයේ තේරුම් ගත්තු අය. එහෙනම් බුද්ධ ශාසනය පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්න අපි කරන කියන දේවල් මත පදනම් වෙලා ප්‍රාර්ථනාවකින් නිවන් දකින්න තැනක් නෙමෙයි බුද්ධ ශාසනය කියලා කියන ඔය ඇත්තන්ගේ කැපවීම, ඔය ඇත්තන්ගේ උවමනාව, ඔය ඇත්තන්ට අහන්න තියෙන හැකියාව සහ නැමියාව මත තමයි මේ බුද්ධ ශාසනය විවර වෙන්නේ. ඒ නිසා අද ඔය ඇත්ත බුද්ධ ශාසනයේ මග හරින අතහරින හැම වෙලාවකම ඔය ඇත්තන්ට ධර්ම අවබෝධය කියන කාරණය බොහෝ දුරට යනවා. ඈතට යනවා. මේ ලැබිච්ච බුද්ධ ශාසන උපරිම ඵල ප්‍රයෝජනෙ ලබාගත්තු ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඕන. ඔන්න ඔතන ඉඳන් කල්පනා කරන්න අද සිද්ධ කරපු පින්කම්. බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක්වත් දන්නේ නැතුව අනිත් කාරණා ටික කරාට අප්‍රමාණ සතුටක් ලබන්නේ නැහැ. දැන් අපි හිතමු කල්ලපු ගෙදර කෙනා දානයක් දුන්නා අපිත් දෙන්න ඕනි කියලා එන අයත් ඉන්නවනේ. එහෙම දෙන දානයක් නෙවෙයි තියෙන්නේ. මේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? පැවිද්දා කියන්නේ කවුද? ඇයි පැවිදි වෙලා ඉන්නේ? ඇයි නිවන් දකින්න ඕනේ? ඇයි ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා ඔය ඇත්තන්ට වැටහීමක් ඇති වෙලා ඒ වැටහීම මත පදනම් වෙලා අපි කල්පනා කරන්න ඕනේ මේ බුද්ධ ශාසනය මොනතරම් වටිනවද කියලා. අන්න එහෙම වටිනවද කියලා වටහාගත්තු කෙනා තමයි මේ බුද්ධ ශාසනයට අපෙන් ඉතුවිය යුතු යුතුයකම මොකක්ද කියලා හොයන්නේ. අන්න එහෙම හොයාගෙන යන කෙනාට අර කාරණා හතර හම්බ වෙනවා. මේ බුද්ධ ශාසනය අපිට කරන්න තියෙන චීවර පින්නපාත සේනාසන ගිලන්පස සිව්පසේ නැපපස්ථාන සිද්ධ කරන එක. ඒක අද වර්තමානයේ ඉන්න භික්ෂු ප්‍රජාවට පහසුවක් වෙනවා ධර්මාබෝධය ලැබීම පිණිස අවශ්‍ය මඟ ප්‍රතිපදාව සකස් කරගන්න කියලා ඔය ඇත්තන්ගේ පැත්තෙන් කල්පනා කරනකොට ඔය ඇත්තන්ගේ හිතට දැනෙන්නේ සතුටක් ප්‍රසාදයක් පැහැදීමක් නම් අන්නේ සතුට ප්‍රසාදයේ පැහැදීමට කියනවා පින කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තං පුනාතීති පුඤ්ඤං කියලා. ඒ කියන්නේ අද වර්තමානයේ තියෙන පින්කම් කටයුතු කරලා සතුටු නොවෙන අයට හැබැයි ලොකුවට කරනවා. හැබැයි එතන පිනක් සිද්ධ වෙලා නැහැ. සතුටු වෙලා නැහැ. හැබැයි කොහොම පුංචි සමහරට කෙනෙක්ට දෙන්න දෙයක් දී ගන්න දෙයක් නැහැ වෙන්න පුළුවන්. හැබැයි දෙන්න පුංචි දේ පිළිබඳවත් දීලා අප්‍රමාණ සතුටු වෙනවා. එයා මහා ලොකු පිනක් සිද්ධ කරනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින කියලා කියන්නේ හිතේ ඇතිවන සතුටට. ඊළඟට කල්පනා කරන්න පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැක බලා සතුටටපත් වීම. බුදුරජාණන් වහන්සේ තිරෝකුට සූත්‍රයේ කියනවා ඥාතීන් දකින්න පුළුවන් තැන්වල අහන්න පුළුවන් තැන්වල ඉන්නවා නම් ඒ අය අහලා දැකලා සතුටු වීමට තමයි අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ අද වර්තමානයේ ඉන්න මනුෂ්‍ය ප්‍රජාවක් ඉන්නවනේ. එතන බහුතරයක් ඉන්නවා හාමුදුරු ගොල්ලොන්ට කැමති නැති, දාන් දෙන්න කැමති නැති, අන් අය දෙනවටත් කැමති නැති, දොස්පරොස් කියාගත්තු අය නිතර ඉන්නවා. හැබැයි ඒ අය මිය ගියාට පස්සේ මෙවැනි පින්කමක් දකින අහන තැනක හිටියත් සතුටු වෙයිද? සතුටු වෙන්නේ නැහැ. අපි කියන ඒ අයට අනුමෝදන් වෙන්න බෑ කියලා. එනිසා අපි උතන පින්කමක් කරන එක ලේසිත් නෑ.
පින් අනුමෝදන් වෙන එක ලේසිත් නෑ. එහෙනම් ওই කාරණාවනුත් සිහි තබාගෙන අද දවසේ ඔයත් කල්පනා කරන්න ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමන්ගේ පරිභෝගය පිණිස ධාර්මිකව උපයා සපයාගත්තු මිල මුදලෙන් ධන දාණයෙන් කොටසක් සම්බුද්ධ ශාසන උදෙසා පූජා කළ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස අපේ යුතුයකම ඉටු කරනවා කියන අරමුණින් චේතනාවෙන් අදිෂ්ඨානයෙන් යුක්තව ඊටාම ගෞරවයෙන් යුක්තව දන්පැන් සකස් කරලා මේ ආරණ්‍ය සේනාසනයේට රැගෙන ඇවිත් දානේ අග්‍රභාග ඊටාම ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පූජා කරනවා කියන අරමුණින් යුක්තව සම්බුද්ධ පූජා කරලා බුද්ධ පස්ථාන සිද්ධ කරන්නට යෙදුණා. මහා සංඝයා අරමුණු කරගෙන අෂ්ට පරිස්කාර සෙසු පරිස්කාර සහිත භික්ෂා දානයක් ලෙසින් සංඝ සත්ව පූජා කරලා අනෙකුත් වත් පිළිවෙත් අපපස්ථාන ආදී සිදු කළා වූ සෑම සීල සත්කටයුතු ඒ වගේම අවසානයේ සිදු කළා ශ්‍රවණය කළා වූ දහම් කාරණාවන් ශ්‍රවණය කිරීම තුළින් ඔයත්තන්ගේ සිත් සතන් ප්‍රසාදමත් වූයේ යම්සේද සතුටු සිතක් බවට පත් වූයේ යම්සේද සම්‍යක් දෘෂ්ටික දේව මණ්ඩලයේ අල්පේශාක් මහේශාක් දෙවි දේවතාන් වහන්සේලා ඇතුළු කොට පින් කැමති දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝ උතුම් මඟඵල පූර්ණය පිණිස මේ අප්‍රමාණ පින එකසේම හේතුපකාර කොට ගනිත්වා කියන අදිෂ්ඨානයෙන් සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම කල්පනා කරන්න අද දවසේ අපේ රූපසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම එච්.පී. සමන්ත මහත්මයා බී.පී. කුමුදුනී පෙරේරා මහත්මිය සංජීව පියුමාල් සුමාල් රන්දික පුතා ඇතුළු කොට දාන කටයුතු වෙනුවෙන් සදැහැති අනුග්‍රහය දායකත්වයේ දැක්වූ සකසා පිළියෙල කළ රැගෙන ඇවිත් පූජා කරන්නට යෙදුණු වචන මාත්‍රයකින් ධන මාත්‍රයකින් ක්‍රියා මාත්‍රයකින් සිතුවිල්ලකින් හෝදා උපකාර කරපු ආවා වූ නොආවා වූ ලොකු කුඩා හැමදෙනාටත් මේ පින එකසේම පිහිටත්වා නිදුක් බව නිරෝගී බව සුවපත් බව පිණිස හේතු වේවා. විශේෂයෙන් සිහිපත් කරනවා මේ දෙමාපිය දෙපළ ඇතුළු කොට ගේ හැමදෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පන්නිය ළඟා වේවා. කරන කියන සෑම කටයුත්තක් ධාර්මික ඉෂ්ට සිද්ධ කර ගන්නටත් හැම දිනාටම සුවසේ මේ බුද්ධ ශාසනයේම ධර්මාබෝධයෙන් නිවි සැනසෙන්නටත් මේ අප්‍රමාණ පින එකසේම හේතුපකාර වෙත්වා කියන අදිෂ්ඨානයෙන් සාදුනාදයක් පවත්වන. ඒ වගේම කල්පනා කරන්න එම්.ඩී. ජිනේරිස් පියතුමා ඒ වගේම ඉතාලියේ පදිංචි කුමුදුනී මහත්මියගේ සෙනෙහබර මෑණියන් එච්.එම්. සුමනාවතී මාතාව ඒ වගේම බී.පී. මිල්ටන් පෙරේරා සහෝදරයා ඇලෙක්සැන්ඩර් පෙරේරා පියතුමා ඒ වගේම සමන්ත මහත්මයාගේ ඩේවිඩ් අප්පුහාමි පියතුමා සහ හැරියට් සිල්වා මාතාව ඇතුළු කොට මේ හැමදෙනා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුෙන් ඉන්නා වූ යම්තාක් පිරිසක් වේදේ හැමදෙනාත් සතුටින් සිතෙන් පින් අනුමෝදන් වෙත්වා සසර සුවපත් වෙත්වා අගහිඟතා අඩුපාඩු නොම වෙත්වා හැමදෙනාටත් මේ උතුම් බුදු සසුනේම නිවන් මඟ සාක්ෂාත් කරන්නට මේ අප්‍රමාණ පින එකසේම හේතුපකාර වෙත්වා කියන අදිෂ්ඨානෙන් ඉදම් මේ ඥාතීනං හෝතු කියන ගාථාව කියලා පැන් වඩලා පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු යතාවාරි වහා පූරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යථා දින්නම් පවද්දති ඒවමේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්චිතම් පත්තිතන්තු ඉහං කිප්පමේව සමිජ්ජතු සබ්බී පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා. ඒ වගේම සහභාගී වූ ඔය හැම දෙනාට මේ ලොකු කුඩා සෑම සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. ඇති වී තිබෙන්නා වූ ඇති වන්නට තිබෙන්නා වූ කරදර බාධක දුක්ඛම් කටළු රෝගකාරක ග්‍රහකාරක අමනුෂ්‍යකාරක භයකාරක පීඩාවක් වේ නම් ඒ සෑම සියල්ලක්ම සුවපත් වෙත්වා. හැම දිනාටමත් මේ උතුම් බුදු සසුනේම නිවන් මඟ සාක්ෂාත් කරන්නටම මේ ආශිර්වාදයන්ද එකසේම හේතු වෙත්වා කියන අදිෂ්ඨානයෙන් හැම දිනාම වන්දනා කරගනිමු. සුඛේ හෝතු අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු.